මිනිස්සු හරි පුදුම සහගත දේවල් ලෝකයට දායාද කරනවා. අද මම මේ වීඩියෝවෙන් කතා කරන්නේ එවැනි මිනිසුන් විසින් නිර්මාණය කරන ලද පුදුම සහගත ගොඩනැගිලි කීපයක් ගැන. ඉතින් වෙනද වගේම අදත් ඔයාලා හැමෝම ලෝකයා YouTube නාලිකාවට පිළිගන්න ගමන්ම මේ පිළිබඳ තොරතුරු දැනගන්න අපගේ YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසානය තෙක්. රැන් බිල්ඩිං චයිනා. මේ නිර්මාණය කරලා තියෙන්නේ චීනයේ. ඉතාමත් ආකර්ශනීය ලෙස හදලා තියෙන මේ ගොඩනැගිල්ල ජාක් එන්ගල්ස් ගෲප් කියන සමාගම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මෙම ගොඩනැගිල්ලේ හෝටලයක්, ක්‍රීඩාගාරයක් හා සම්මන්ත්‍රණ ශාලාවක්ද ඉදිකර තිබෙනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ ගොඩනැගිලි දෙකක් එකට එකතු වෙනවා වගේ පේන විදිහට. වින්ඩ් ෂේප් සයිඩ් නැෂනල් මියුසියම්. එක්සත් අරාබිය එමිරාජ්‍යයේ සාඩියට් දූපතේ නිර්මාණය කරලා තියෙන මේ ගොඩනැගිල්ල කෞතුකාගාරයක්. එය සෞදි අරාබියේ ඉතිහාසය, සංස්කෘතිය, ආර්ථිකය හොඳින් පිළිබිඹු කරන කෞතුකාගාරයක්. මේ අපට බැලූ බැල්මට පෙනෙන්නේ පියාපත් පහක් සුළඟට දිගහැරී තිබෙන ආකාරයට සැකසූ ගොඩනැගිල්ලක් ලෙසටයි. ඒ වගේම මෙහි විශාල ශ්‍රවණාගාරයක්ද නිර්මාණය කරලා තියෙනවා. බාස්කට් බිල්ඩිං 1997 වර්ෂයේ විවෘත කරන ලද මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ ඇමරිකාවේ ඔහායෝ කියන ප්‍රාන්තයේ. එය ඉතා විශාල කූඩයක හැඩයට නිර්මාණය කරපු තට්ටු 7කින් යුක්ත වර්ගාඩි 1,80,000ක් පුරා හදලා තියෙන අද්විතීය නිර්මාණයක්. මෙහි ඇති සිත් ඇද බැද ගන්නා සුළු ස්වභාවය නිසා සංචාරක ආකර්ෂණයද මේ ගොඩනැගිල්ලට හිමි වෙලා තියෙනවා. මේ බාස්කට් එකට උඩින් දාලා තියෙන හැන්ඩල් වල බරද ටොන් 150ක්. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කිව්වේ ලෝකේ නිර්මාණය කරලා තියෙන අද්විතීය ගොඩනැගිලි කීපයක් ගැන. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරන්න අමතක කරන්න එපා. අනිත් අයටත් බලන්න share කරන්න. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.